Hello friends, ඔන්න ඉතින් මං අදත් ආවා සුපිරිම වීඩියෝ එකක් අරගෙන. අද ගහන්න යන්නේ අපි හොරර් ගේම් එකක්. මේ ගේම් එකේ නම තමයි Ice. අපි එහෙනම් මේ ගේම් එක ගහලා බලමු කොහොමද කියලා. ඒ වගේම තමයි friends මේ ගේම් එක MB 74කට ඩවුන්ලෝඩ් කරගන්න හැකි ඔෆ්ලයින් ගේම් එකක්. අපි මේ ගේම් එක ගහලා බලමු කොහොමද කියලා. ඒ වගේම තමයි friends මම මේක easy දාන් ගහන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේකේ අපිට තියෙන්නේ මේ වගේ මලු 12ක් එකතු කරන්න නෝමල් හાર્ඩ් දාද්දි ඒ මලු හොයන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේකේ අපිට chance නෑ අපි යකාට අහුණාට පස්සේ අපිට දෙපාරක් තුන් පාරක් chance හම්බ වෙන්නේ නෑ. මේකේ පළවෙනි පාර්ට්ම මැරෙනවා. ඒ වගේම තමයි මේ වගේ ඇස් තිබ්බාම ඒවා අරගත්තට පස්සේ අපිට යකාට පේන දෙයින් බලා ගන්න හැකි. එයා කොතනද ඉන්නේ එහෙම. ඒ වගේම තමයි අපි ඉන්න තැන නිවි නිවි ලයිට් පත්තු වෙනවා නම් එයා ළඟ තමයි ඉන්නේ හොල්මන. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ කියතත් ගොඩක් වැදගත් වෙනවා. අපි මම මේක පෙන්නන්නම් පස්සේ මොකටද වැදගත් වෙන්නේ කියලා. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මම පොඩ්ඩක් ලෙඩ වෙලා හිටියේ. ඒ හින්දා මට වීඩියෝ දාන්නත් බැරි වුණා. ඒකට සෝරි. කමක් නෑ. අපි දැන් කොහොම හරි මේ ටිකේ වීඩියෝ දාමු. හරි ෆ්‍රෙන්ඩ්ස් හොල්මන ඉන්නේ අට තට්ටුවේ. අපි ටක් ගාලා මාරු වෙමු. මෙන්න මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ. ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ හොල්මනට මේ කාමර ඇතුළට එන්න බෑ. ඒක මේ ගේම් එකේ තියෙන වාසියක්. ෆ්‍රෙන්ඩ්ස් දැන් හොල්මන ළඟට ඇවිල්ලා ඉන්නේ. හින්දි තමයි කලින් ලයින් ඉන්නින් පත් උනේ. අයිත් හොල්මන ගියා වගේ. අපි එහෙක් දාලා බලමු. හොල්මන අයිත් යට තට්ටුවේ ඉන්නේ. අපි ටක් ගාලා යන් උඩට. ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ්ස් මගේ යාළුවෙකුත් ගේමින් channel එකක් පටන් අරන් තියෙනවා. එයාගේ channel එකේ නම තමයි Hacker Gaming. හරි ෆ්‍රෙන්ඩ්ස් මේකට තමයි මං කියත ඕන කිව්වේ. ඒ ලී ටික කපා ගන්න. දැන් අපි උඩ තියෙන මේ පෝටල් එකට ගියාට පස්සේ අපි වයි මතු වෙනවා. ඒ අපිට හැම තැනම වගේ මතු වෙනවා. දැන් අපි මතු වෙලා තියෙන්නේ පල්ලෙහාම තට්ටුවේ. හොල්මන ඉන්නේ පල්ලෙහා තට්ටුවේ ෆ්‍රෙන්ඩ්ස්. මං හොල්මන ගියාට පස්සේ අයි එන්නම් ගේම් එකට. එතකන් පොඩ්ඩක් මං කට් කරනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් හොල්මන හිටියේ උඩ. අපි ඒ හින්දා ටක් ගාලා දුවලා යන්. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දිනුවා. මේ ගේම් එක ලොකු අමාරුවක් නෑ. ඔයගොල්ලෝ ගහලා බලන්න. පොඩි ගේම් එකක් විනාඩි 4ක 5ක. එහෙනම් මං අද ගිහින් එන්නම්.